පින්වත්නි, අද බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි නිසක සර්වඥ ධාතුන් වහන්සේලා හඳුනගන්නේ කොහොමද කියන එක. මොකද ධාතු වන්දනාවන්, එවැගේම සර්වඥ ධාතුන් වහන්සේලාට උපහාර කරන පූජාවන් අපේ රටෙත් ලෝකයේ පුරාමත් අද දවසේ සිද්ධ වෙනවා. මෙතනදී සමහර කෙනෙක් සැක කරනවා සර්වඥ ධාතුන් වහන්සේ නමක් හඳුනගන්නේ කොහොමද? හරියටම සර්වඥ ධාතුන් වහන්සේ නමක් කියලා ඒ වන්දනා කරන ධාතුන් වහන්සේලා තේරුම් ගන්නේ, වටහා ගන්නේ කොහොමද කියන එක ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නෙට අතිපූජනීය රේණුකාණී චන්දිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම විනිශ්චය කියන පොතේ මෙන්න මේ විදිහේ පිළිතුරක් ලබලා දීලා තියෙනවා. උන්වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා හැඳිනගන්නේ කෙසේද කියන මේ ප්‍රශ්නයට මෙන්න මේ වගේ පිළිතුරක් සඳහන් කරනවා. මේවා සර්වඥ ධාතුන් වහන්සේලාමය කියා නිසකව හැඳින ගත හැකි වන යම්කිසි පාත්‍යහාරයක් ඒ ධාතුන් වහන්සේලා කෙරෙහි නැත. සාමාන්‍යයෙන් ධාතුන් වහන්සේලා හැඳිනගත හැක්කේ ප්‍රමාණයෙන් හා පැහැයෙනුත් හැඩහුරු කමිනුත්ය. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ පසු ලලාට ධාතුවය, දන්ත ධාතු 4ය, අකු ධාතු 2ය යන ධාතුන් වහන්සේලා 7 ඒ සැටියටම ඉතිරි වූහ. ශරීරයේ අනික් සියලු අස්ථීහු කුඩා ධාතු බවට පත් වූහ. මේවායින් මහත් වූ ධාතුහු මුං පියලි පමණ වන්නාහ, මධ්‍යම ධාතුහු කඩසහල් පමණ වන්නාහ, කුඩා ධාතුහු අබ ඇට පමණ වන්නාහ. ඒවායින් මහා ධාතුහු රන්වන් පැහැ ඇත්තාහ, මධ්‍යම ධාතුහු සමන් කැකුළු පැහැ ඇත්තාහ, කුඩා ධාතුහු මුතු පැහැ ඇත්තාහ. සර්වඥ ධාතුය කියන යමක් මුං ඇට පළුවකට වඩා මහත් නම් එය සැබෑ ධාතුවක් නොවන බව දත යුතුය. අබ ඇටයකට කුඩා නම් එයත් සර්වඥ ධාතුවක් නොවිය හැකිය. මුං පියල්ලක් පමණ වෙතත් රන්වන් පැහැය නැතිනම් එය සර්වඥ ධාතුවක් නොවිය හැකිය. සහල් ඇටයකින් භාගයක් පමණ වෙතත් සමන් කැකුළු පැහැය නැතිනම් එය සර්වඥ ධාතුවක් නොවිය හැකිය. අබ ඇටයක් පමණ වෙතත් මුතු පැහැය නැතිනම් එය සර්වඥ ධාතුවක් නොවිය හැකිය. ලෝකයෙහි ඇති සෑම දෙයකටම සමාන දෙයක් සෑදිය හැකිය. එබැවින් කියන ලද ලකුණු තිබුණත් එපමණකින්ම එය සර්වඥ ධාතුවක් යයි ස්ථිර වශයෙන් නොපිළිගත හැකිය. සත්කාර සම්මාන නොලබන්නා වූ ධාතුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨානය පරිදි සත්කාර කරන ස්ථානවලට වැඩම කරන බව මනෝරථ පූරණී අටුවාවෙහි කියා තිබේ. බුදු සසුන පිරිහෙන කල්හි මේ ලක්දිව සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයට එකතු වන බවත්, එතනින් සියලුම ධාතුන් වහන්සේලා නාගදීපේ රාජායතන චෛත්‍යයට වැඩම කර ඉන් පසු දඹදිව මහා බෝමැඩට වැඩම කරන බවත්, නාගලෝක, දිව්‍යලෝක, බ්‍රහ්මලෝකයන්හි වැඩ සිටින ධාතුන් වහන්සේලාත් එතනට වැඩම කර සියල්ල එක් වී බුදුරුවක් මැවි දස දහසක් සක්වල පැතිර යන පරිදි බුදුරැස් විහිදුවා නැවත දැවී සියල්ල අතුරුදහන් වන බවත්, ධාතු පරිනිර්වාණය සිදුවන තුරු එකම ධාතුන් වහන්සේ නමක්වත් නැති නොවන බවත් සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ධාතු පරීක්ෂා කර නැතම්හු ධාතු පරිනිර්වාණය සිදුවන තෙක් සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා නොනැසී පවතින බව කියා තිබීම සලකාගෙන ධාතුන් වහන්සේලා ගින්නෙහිලා විමසති. ගින්නට ඔරොත්තු දෙන තවත් වස්තුන් ඇති බැවින් ඒ පරීක්ෂණයෙන්ද ධාතු ගැන ස්ථීර නිගමනයකට බැස ගැනීමට නොපුළුවන. සමහරු අඬුවලට තදකර ධාතුන් වහන්සේලා විමසති. එබඳු තද කිරීම් වලට ඔරොත්තු දෙන තවත් වස්තුන් ඇති බැවින් ඒ පරීක්ෂණයද ඊතරම් වැදගත් කොට නොපිළිගත හැකිය. සර්වඥ ධාතුන් වහන්සේ නමක් වුවත්
අඬුවකින් තද කිරීමෙන් හෝ තැලීමෙන් හෝ කළහොත් පොඩිවීමක් නොවනවාය කියා විනිශ්චය කළ නොහැකිය. උපක්‍රමයකින් පොඩි කළත් එයින් ධාතුන් වහන්සේ නැති වූයේ නොවේ. ඒ කුඩු ධාතු පරිනිර්වාණය තෙක් කොහි හෝ පැවතිය හැකිය. සමහරෝ ධාතුන් වහන්සේලා මල්වලට වඩිති කියති. එය පිළිගත හැක්කක් නොවේ. සර්වඥ ධාතුන් වහන්සේ නමක් වශයෙන් සලකාගෙන තමා වැදුම් පිදුම් කරන වස්තුව සැබෑ සර්වඥ ධාතුන් වහන්සේ නමක් නොවුවත් ඒ ගෞරවය බුදුන් වහන්සේ උදෙසාම කරන්නක් බැවින් වැඳුම් පිදුම් කිරීමේ ඒ පින ඒ තැනැත්තාට අඩුවක් නැතිව ලැබෙනවා ඇත. පරීක්ෂා කරන්නට ගොස් ධාතුන් වහන්සේලාට අගෞරව කිරීමත් නුසුදුසු බව සැලකිය යුතුය. මෙහෙම කියන්නේ රේණුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා හැඳිනගන්නේ කෙසේද කියන ලිපිය තුළ. එම නිසා ධාතුන් වහන්සේලාට වන්දනාමාන කිරීම, ගෞරව කිරීම මහා පිනක්. ඒවා පරීක්ෂා කරන්නට යයි කියා විවිධ උපක්‍රම කරන්නට යෑම තුළ තමාගේ සිතත් කිලිටි කරගන්නවා වගේම තමයි තමා තුළ තියෙන දුර්ගති පෙන්වන්නට ඒ තුළින් උත්සාහයක්, වීර්යයක් ගොඩනගෙනවා. ඒ නිසා තමා සිත පහදවාගෙන ඕනම මොහොතක භාග්‍යතුන් වහන්සේට ගෞරව කරන සිතින් ඕනම සර්වඥ ධාතුන් වහන්සේ නමක් වන්දනා කරගන්නට මේ ලිපියෙන් ඔබට අවවාදයක්, අනුශාසනයක් ලැබෙනවා. ඒ තුළ පිහිටා කටයුතු කරන්නට හැම දිනාටම මානසික ශක්තිය ලැබෙත්වා කියලා මේ වෙලාවේ ආශිර්වාද කරනවා.